ඔන්න අද අපි කතා කරන්න යන්නේ තවත් අලුතින් මෙන්න කොරියන් ඩ්‍රාමා එකක් ගැන. මේක රිලීස් වෙන ඩේට් එකට කලින් අපි මුලින්ම බලමු මේ ඩ්‍රාමා එකේ කතාව මොකක්ද කියලා. මේ ඩ්‍රාමා එකේ කතාව මූලිකව තියෙන්නේ අතිශය දක්ෂ ශල්‍ය වෛද්‍යවරයෙක් ගැන. ඇය ඉතාමත් දක්ෂ සර්ජන් කෙනෙක්. තම හැකියාවෙන්ම තමාගේ වටිනාකම පෙන්වන කෙනෙක්. ඇය වැඩ කරන රෝහලේ බලය සහ මුදල් පදනම් කරගත් වෛද්‍ය මාෆියා අසාධාරණ පද්ධතියකුත් තියෙනවා. ඒවා තිබුණත් ඇය අසීරු ශල්‍ය කර්ම කරමින් රෝගීන් බේර ගන්නවා. එකම වෙලාවේ රෝහලේ තියෙන අයිති යුතුකම් හෙළි කරනවා. බලවන්ත වෛද්‍ය මණ්ඩලයට විරුද්ධව ඇය සටන් කරනවා. මේ ඩ්‍රාමා එකේ මයින් තීම් එක තමයි දක්ෂතාවයේ බලය අතර සටන් වදිනවා, සත්‍යතාවයේ දූෂණය අතර සටන් වදිනවා. වෛද්‍ය පද්ධතියේ අඳුරු පැත්ත ගැන මේ ඩ්‍රාමා එකෙන් හෙළිදරව් කරනවා. ඩ්‍රාමා එකෙන් අපිට ගන්න පුළුවන් දෙයක් තමයි තම හැකියාවෙන්ම සටන් කරන කතාවක් මේක යනවා. උත්සාහයෙන් බලයට හා දූෂණයට විරුද්ධව සටන් කරන ශක්තිමත් කාන්තාවක් ගැන තමයි මේ ඩ්‍රාමා එකේ කියවෙන්නේ. ඒ නිසා මේ ඩ්‍රාමා එක බලන්න ඕනිම ඩ්‍රාමා එකක් කියලා කියන්න පුළුවන්. ගොඩක් අයට හොස්පිටල් එකක් කිව්වම හරිම බෝරින් තැනන්නේ. ඒත් හැබැයි මේ ඩ්‍රාමා එකේ හොස්පිටල් එකේ සිදුවෙන හැම දෙයක්ම වගේ බලාගන්න පුළුවන්. තව වෛද්‍ය පද්ධතියේ අඳුරු පැත්ත, හොස්පිටල් එකේ අඳුරු පැත්තක්, ඒ වගේ දේවල් මේකෙන් දැක ගන්න පුළුවන්. ඒවට එරෙහිව සටන් කරන විදිය, ඒ වගේ දේවල් මේ ඩ්‍රාමා එකෙන් අපිට බලාගන්න පුළුවන්. මේ ඩ්‍රාමා එක රිලීස් වෙන්නේ කවදද කියලා ඔයගොල්ලෝ දැන් බලනවා ඇති. මේ ඩ්‍රාමා එක රිලීස් වෙන්නේ ඇත්තටම 2026 ඔක්තෝබර් මාසේ. ඩේට් එකක් නැහැ. ඔක්තෝබර් මාසයේ ඔයගොල්ලන්ට මේ ඩ්‍රාමා එක බලාගන්න පුළුවන් වෙනවා. එහෙනම් මේ ඩ්‍රාමා එක බලන අයට හොඳ රසාස්වාදයක් ගෙන දෙයි කියලා මම හිතනවා. මොකද මේ ඩ්‍රාමා එකෙන් ඇත්තටම ගන්න දේවල් ගොඩක් තියෙන නිසා. එහෙනම් තවත් අලුත් මේ වගේ ඩ්‍රාමා එකක වීඩියෝ එකකින් නැවත හමු වෙමු.